තියෙනවා හැබැයි ලාභෙ මදි නේද? සේල්ස් වැඩි කරගන්න මේ වැරදි ටික හදාගන්න. සේල් කරන්න අයිටම් එකක් තෝරගද්දි කොස්ට් එක අඩුවෙන් යන මිනිස්සුන්ට අවශ්‍ය අයිටම් එකක් තෝරගන්න. එහෙම කරලා සේල්ස් නෑ නේද? නම්බර් 1 අයිටම් එක පර්චේස් කරන තැන ඉඳන් කස්ටමර්ට ප්‍රොඩක්ට් එක ලැබෙනකම් එක්ස්පෙන්සස් ට්‍රැක් කරන්න. නම්බර් 2 ප්‍රොඩක්ට් එකට ප්‍රයිස් එක තීරණය කරද්දී විය හැකි සහ නොහැකි ඒ වගේම මාකට් ප්‍රයිස් එක ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ප්‍රයිස් එක තීරණය කරන්න. නම්බර් 3 ඔයා එක එක වර්ගයේ අයිටම්ස් විකුණන කෙනෙක් නම් ඔයාගේ ස්ටොක් එකේ වැඩිපුරම සේල්ස් වෙන අයිටම්ස් මොනවද කියලා ට්‍රැක් කරගන්න. මේකෙන් ඔයාට විකිණෙන්නේ නැති අයිටම්ස් වලට මුදල් වියදම් කරන එක නතර කරගන්න පුළුවන්. නම්බර් 4 ඔයා සේල් කරන අයිටම්ස් වලින් ආපහු රිටර්න් වෙන අයිටම් මොනවද කියලා ට්‍රැක් කරගන්න. එතකොට ඔයාට පුළුවන් රිටර්න් වෙන අයිටම්ස් වල මොන හරි ගැටලුවක් තියෙනවද? නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසාද රිටර්න් වෙන්නේ කියලා ඒ ප්‍රශ්න ටික හදාගෙන රිටර්න් වෙන එක 0 කරගන්න. නම්බර් 5 ඔයා සේල් කරන අයිටම් වල ලාභය සහ අලාභය එකින් එක ගණන් කරගන්න. මේ හැමදේම තනියම කරන්න යන්න එපා. ඒ වගේම ඕනවට වඩා එම්ප්ලොයිස්ලා දාගන්න යන්නත් එපා. මේ දේවල් පහසුවෙන්ම ට්‍රැක් කරගන්න සිස්ටම්ස් දැන් ඕන තරම් තියෙනවා. අන්න ඒ වගේ එකක් තෝරගෙන ඔයාගේ බිස්නස් එකේ ලාභය තවත් වැඩි කරගන්න. ඉතින් එහෙම බෙස්ට් සිස්ටම් එකක් තමයි Spotify Star PS Pro කියන්නේ. ඔයාගේ අතේ තියෙන ගානට අනෙක් සිස්ටම් වලට වඩා ගොඩක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අනෙක් සිස්ටම් එක බලද්දී මේකේ තියෙන ෆීචර්ස් සහ ප්‍රයිසස් බැලුවහම Spotify Star PS Pro 100%ක්ම ඉදිරියෙන් ඉන්නවා. www.spotifystar.com යන්න මේ වෙබ්සයිට් එකට ඔයාගේ ෆ්‍රී account එක හදාගන්න. හදාගෙන ටික දවසක් try කරලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි මේ සිස්ටම් එකේ තියෙන විශේෂත්වය. ඒ වගේම මෙතනදී ඔයාට මොකක්ම හරි උදව්වක් ඕන වුණොත් 077 161 91 දාන්න මේ නම්බර් එකට WhatsApp එකක්. මම ඉන්නවා 24 hours ඔයාලගේ උදව්වට.